මේ කාර් එක 2014දී හදලා අද 2026 වෙනකොටත් අනාගතයෙන් ආපු කාර් එකක් වගේ පේනවා. මේ BMW එක ගැන වැඩි විස්තර කරන්න ඕනේ නැහැ. වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා මේක ඇත්තටම එදාට වඩා ඉස්සරහින් හිටපු කාර් එකක්ද නැද්ද කියලා ඔයාම තීරණය කරන්න. වාහන ලෝකයේ සුපිරි දේවල් හැමදාම දැනගන්න කැමති නම් පේජ් එකත් ෆලෝ කරලා ඉන්න. මේ තමයි BMW i8. 2014 වසරේ ජර්මනියේ BMW සමාගම හඳුන්වා දුන්න ලෝකයේම ජනප්‍රිය හයිබ්‍රිඩ් ස්පෝර්ට්ස් කාර් එකක්. මේකේ තියෙන්නේ 1.5 ලීටර් ටර්බෝ පෙට්‍රල් එන්ජින් එකක් සහ ඉලෙක්ට්‍රික් මෝටර එකක්. මේ දෙක එකට වැඩ කරලා අශ්ව බල 360කට ආසන්න බලයක් නිපදවනවා. බිඳුවේ සිට පැයට කිලෝමීටර් 100 වේගයට තත්පර 4.4කින් විතර යන්න පුළුවන්. උපරිම වේගය පැයට කිලෝමීටර් 250ක්. හැබැයි මේ කාර් එකේ ලොකුම විශේෂත්වය වේගය විතරක් නෙමෙයි. ඉහළට ඇරෙන බටර්ෆ්ලයි ඩෝර්ස්, අනාගතය නාපු වගේ පෙනුම, කාබන් ෆයිබර් බොඩි එක, ඒ වගේම අඩු ඉන්ධන පරිභෝජනය. මේ හැමදේම එකම කාර් එකක තියෙනවා. ඇතුළට නැග්ගම ඩිජිටල් ඩෑෂ්බෝඩ් එක, ලක්ෂරි සීට්ස් සහ ඩ්‍රයිවර් කෙනාටම හදපු කොක්පිට් එක මේක සුපිරි කාර් එකක් කියලා මතක් කරලා දෙනවා. අලුත් කාලේ මේ කාර් එකේ මිල ඇමරිකානු ඩොලර් 1,40,000කටත් වැඩිය. ඒ කියන්නේ ලංකාවේ මුදලින් කෝටි ගණනක්. සමහර කාර් වේගවත්, සමහර කාර් ලස්සනයි. හැබැයි BMW i8 කියන්නේ වේගය, තාක්ෂණය සහ අනාගතයේ පෙනුම එකම කාර් එකකට එකතු කරපු නිර්මාණයක්.